ඉතින් රුපියල් 2000ට ඉන්න තැනද වෙලුවේ. ඔන්න ඉතින් තියෙනවා හරි අපූර්ව ලස්සන වලව්වක්. මේක රියල් වලව්වක් ඔයාලට ඉන්න පුළුවන්. ඔන්න ඔය කියන ගානට කොහොමද මේ වලව්ව කියලා බලලම ඉස්සලා. අපිට ඇතුල් වෙන්න තියෙනවා මේ වලව්වට. ඒ ඇතුළට ආව ගාම මෙන්න මේ වගේ ලස්සන අපූර්ව වැරන්ඩ එකක් තියෙනවා. පුටු ටිකක් තියලා තියෙනවා. ඉතින් මෙතනක් තියෙනවා සෝෆා එකක්. ඉතින් මෙතන ඉඳගෙන ඔයාලට කන බොන මොනවා හරි දෙයක් කරන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා හාන්සි පුටුවක්. ඒ වගේම මෙතන තියෙනවා පුටු 4ක්. ඉතින් මෙහෙම ඇතුළට ආවට පස්සේ ඔයාලට වම් පැත්තේ තියෙනවා රූම් එකක්. ඉතින් රූම් පෙන්නන්න. ඊට පස්සේ අපිට මේ වගේ තැනකින් ආය ඇතුළට යන්න තියෙනවා. ඒත් එක්කම මැද මිදුලක් තියෙනවා. ඉතින් මේ පැත්තේ වම් පැත්තට එද්දි තියෙන අන්න අර වගේ ටීවී රූම් එකක්. ඉතින් ඔයාලට ටීවී බලනවා නම් එහෙමයි ෆැමිලි එකක් ඇවිල්ලා හරි ලස්සනට ඔතන ඉඳන් ටීවී බලන්නත් පුළුවන්. මෙතන බ්‍රේක්ෆාස්ට් ලන්ච් ඩිනර් වගේ ගන්න ඕන මෙන්න මේ වගේ තැනක් තියෙනවා. ඉතින් ඒත් එක්කම මෙන්න මේ පැත්තේ ඔය විදිහට පුටු ටිකක් තියෙනවා. පරණ වලව්වක අත්දැකීමක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මෙන්න මේ වගේ ෆොටෝස් ටිකක් තියෙනවා. නිලමිලා දෙන්නෙක්ගේ. මෙන්න මෙතන තියෙනවා රූම් එකක්. ඒ වගේම අතන තියෙනවා AC රූම් එකක්. මේ AC රූම් 3ක් තියෙනවා. එතකොට නන් AC රූම් එකක් තියෙනවා. මෙන්න තියෙනවා ලස්සන රූම් එකක්. ආවට පස්සේ ඩබල් බෙඩ් එකක් තියෙනවා. එතකොට මිරර් එකක් තියෙනවා. මේ පැත්තෙන් ටවල් ට්‍රැක් එකක් තියෙනවා. ඉතින් AC රූම් එකක්. ඒ වගේම මෙතන වොෂ්රූම් එක වෙනම තියෙනවා. බාත්රූම් එකක් වෙනම තියෙනවා. ඔයාලට බාත්රූම් එක තියෙනවා. බාත්රූම් එකට ආවට පස්සේ බාත්රූම් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ බාත්රූම් එකක් පිරිසිදුවට බාත්රූම් එකේ තියෙන ඕන සියලුම දේ තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි බාත්රූම් එක. කිචන් එකක් තියෙනවා ඔයාලට වෙනම. ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හීටරේ තියෙනවා. ඒතකොට තේ එකක් වුණා හදිසියෙ හදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ වමනා කරන කලමනා ටික තියෙනවා. එළියට කියලා බ්‍රෙක්ෆාස්ට් එකට ලන්ච් එකට ඩිනර් එක ගන්නවා නම් එළියට තියෙන සුපිරි තැන. අපි එළියට යමු. උණ බට පතුරු වලින් හදලා ඊට පස්සේ ජනේල් තියලා මෙන්න මේ වගේ තැනක ඔයාලට කන්නත් පුළුවන්. මෙන්න මේව ඇතුළට ආවට පස්සේ 12කට විතර ඉන්න පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා. ඉතින් උඩ හරි අපූර්වවටම හදපු බෝතල් වලින් ලස්සන නිර්මාණයක් කරලා තියෙනවා. මේ ඇතුළට ආවට පස්සේ එහා පැත්තේ තියෙන්නේ කැලේ. ඉතින් කුරුල්ලොන්ගේ සද්දේ ඔය වගේ ලස්සන නිදහස් නිස්කලංක තැනක ඉන්න ආසයට සුපිරි තැන. මේ තියෙන්නේ ඊළඟ තැන. අපි එතෙන්ටත් යන්න. ඔන්න මේ තැන. ඉතින් අර විදිහටම පුංචි වෙනස්කම් කරලා මෙතන හදලා තියෙන්නේ. මෙතනත් අර විදිහටම 12 දිනකට විතර කිසි ගැටලුවක් නැතුව ඉන්න පුළුවන්. ඔන්න ඔය වගේ මේ වගේ තැනක තමයි මේ කොටස තියෙන්නේ. එළියට ඇවිල්ලා බ්‍රේක්ෆාස්ට් ලන්ච් ඩිනර් ගන්නවා නම් මෙතනත් මරු. ඒ වගේම පාටි එකකට සුපිරි තැන. ඇවිල්ලා කිසි ප්‍රශ්නයක් නැතුව පාටියක් දාන්න පුළුවන්. මොකද අවට ගෙවල් තියෙන්නේ ගොඩක් ඈතින්. ඊළඟ තැන. ඉතින් මෙතෙන්ද ෆැමිලි එකේ පාටියක් එහෙම නැත්නම් තමන්ගේ ස්ටාෆ් එකේ පාටියක් ඔය වගේ තියෙනවා නම් හරි ලස්සන ඉඩ තියෙන මරුම තැනක් තමයි මෙතන. පේනවනේ මෙතන කොහොමද කියලා. මෙන්න මේ වගේ ලස්සන තැනක්. ඉතින් හදලා තියෙන්නේ වටේට උණ බට වලින්. ඒ වගේම මෙතන ලස්සන ඩිසයින් කරලා තියෙනවා. කොට ටිකක් තියලා. ඉතින් ඒ වගේම මෙන්න මේ විදියට පුටු තියලා ඔයාලට ඩ්‍රින්ක් එකක් දාන්න නැත්නම් පාටි එකක් දාන්න නියම තැනක් තමයි මෙතන. ලී පිටපළු වලින් තමයි මෙතන ලස්සන කරලා තියෙන්නේ. ඉතින් මෙතන ඉඳලා යන්න පුළුවන් තැන් ටික කියන්න. ත්‍රිවස්ටර්න් යන්න පුළුවන්, සෙම්බුවත්තර යන්න පුළුවන්. එතකොට වන් ට්‍රී හිල් යන්න පුළුවන්, උලංගල යන්න පුළුවන්, බ්‍රැන්ඩිගල යන්න පුළුවන්, කැලෑබොක්ක යන්න පුළුවන්. ඉතින් ඔය කියන ලස්සන සුන්දර තැන් ගොඩකට යන්න පුළුවන් තැනක් තමයි මේ මාතලේ ඉඳලා පුංචි දුරක් තියෙන ගමක් ඇතුළේ තියෙන ඇත්තම වලව්වක් රියල් වලව්වක්. මේ වලව්වම සම්පූර්ණයෙන් ගන්නවා නම් රුපියල් 20000ක් වෙන්නේ. ඒ කියන්නේ ඉතින් 10 දෙනෙක් ආවොත් එහෙම රුපියල් 2000ක් එක්කෙනෙකුට වෙන්නේ. නන් AC රූම් එක රුපියල් 3500ට තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට මාතලේ පැතරවමක් ගන්නවා නම් සුපිරිම තැනක් තමයි මේ වලව්ව. අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. ආයෙ දවසක ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු.